දිනාටම තෙරුවන් සරණයි. මම මේ අද ඉන්නේ අනුරාධපුර ඓතිහාසික සිංහල රාජධානියේ අභයගිරි ස්තූපයේ ඉදිරියට. මේ විශ්වකර්ම සිංහලේ රට හෙවත් අපේ මේ හෙළදීපේ සිංහල බෞද්ධ රට. මේ අනුරාධපුර පොළොන්නරු මේ රාජධානිය වලට ආපුහම ඇඟ කිලිපොලා යනවා අපේ මේ රටේ බෞද්ධ උරුම. නිකම් බෞද්ධ උරුමේ නෙමෙයි සිංහල බෞද්ධ උරුම. වලගම්බා මහරජතුමා විසින් කරවන ලද මේ අභයගිරි ස්තූපය. කොහොමද මේවා කළේ? මොන තරම් උවමනාවෙන් බුදුදහම කෙරෙහි සිංහල ජාතිය කෙරෙහි මේ සිංහල රට කෙරෙහි මොනතරම් හැඟීමක් ඇතුව මේවා කරන්නේ නැද්ද? කොහෙන්ද මේ ගල් ගෙනාවේ? අනුරාධපුරයේ ගල් නැහැ. ඉතින් විශ්වකර්ම නිර්මාණ නේද? ඇයි මේවා දැකලා මේ රට කරවන නායකයින්ට මේ ජාතික හැඟීම නැත්තේ? ඇති වෙන්නේ නැත්තේ? හොඳට මතක තියාගන්න ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 225ම රාජ්‍ය නායකයාත් එක්ක මේක සිංහල බෞද්ධ රට. මේක සිංහලේ හෙළය. කාගේවත් මෙහෙ උරුමයක් නැහැ. සිංහල බෞද්ධයන්ගේ උරුමේ තියෙන්නේ. අනිත් අයට ඉන්න පුළුවන්. උතුරු නැගෙනහිරවත් කොහෙවත් මේ නිජබින් මොනවත් නැහැ. දැන් අපි මේ විජයග්‍රහණය මම 16 වෙනි වරටත් මේ නිකුත් කෙරුවා වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් මේ උත්තමාචාරය. මේ තියෙන්නේ රටේ නියම නම සිංහලේ කියලා. ශ්‍රී ලංකා කියලා රටක් නැහැ. පස්සේ අටවගත්තු නමන්නේ ශ්‍රී ලංකා කියන්නේ. ඇයි මේ බොරු උගන්වන්නේ? ශ්‍රී ලංකන් කියලා රටකුත් නැහැ. එහෙම ජාතියකුත් නැහැ. ශ්‍රී ලාංකික කියලා රටකුත් නැහැ. එහෙම ජාතියකුත් නැහැ. මේ පස්සේ තමයි මේ දේශපාලුවෝ මේ විකාර වචන අටවගත්තේ. අල්ලපු රටේ නායකයෝ ඉන්දියන් කියන්නේ ಭಾರತ දේශය කියලා කියන්නේ. ඉස්සර ජම්බුද්වීපේ දඹදිව. ඇයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225න් එක්කෙනෙකුටවත් මේ රටට සිංහලේ සිංහල බෞද්ධ රට කියන්න බැරි? කියපල්ලා කට ඇරලා. මේ තියෙන්නේ රටේ නියම නම. මේක මන් දැන් මේ කියන්නමයි හිටියේ ලෝකෙට. මේ තියෙන්නේ පස්සේ හදාගත්තු නම. මේ තියෙන්නේ නියම සිංහලේ කොඩිය. පස්සේ තමයි පටියට. ඉතින් මේවා මේ ජාතියේ දරුවන්ට උගන්වන්න නැතුව බොරුවට ශ්‍රී ලංකා, ශ්‍රී ලංකන්, ශ්‍රී ලාංකික එහෙම රටවල් නැහැ. එහෙම ජාතිත් නැහැ. මේක සිංහලේ හෙළය. ඒක කියන්නේ නැතුව මේ වෙන වෙන දේවල් තමයි කියන්නේ. ඒක නිසා මං මේ ටික කියන්න ලැහැත්තුනේ සියලු දෙනාම දැනගන්න පාර්ලිමේන්තුවේ කොන්ද පණ තියෙනවා නම් මේ සිංහල බෞද්ධයින්ගේ ඡන්දෝලින් පාර්ලිමේන්තුවට රිංගලා කකාබිබී ඉන්නවා මිසක මේ රට ගැන හරියට කියන්නේ. අර අන්‍ය ආගමික නායකයා කාඩිනල්තුමා මේක සිංහල බෞද්ධ රට කියලා. ඒ පුජ්‍යලයාට කියන්න කොන්දක් පණ තියෙනවා. පාර්ලිමේන්තුවට ගිය එකෙකුට කියන්න පුළුවන්ද මේක සිංහල බෞද්ධ රට කියලා? අර අර්ජුනා කියන දෙමළ മന്ത്രിවරයා පිස්සු නටනවා. ප්‍රභාකරන් ගැන කිය. එතකොට මොකද්ද මේ විහිළු කරන්න එපා. වහාම මේ දරුවන්ට උගන්වන්න මේ රට සිංහලේ සිංහල බෞද්ධ රට. මේකේ කාගේවත් උරුමයක් නැහැ. අනිත් අයට ඉන්න පුළුවන්. පොල්වත්තේ කොටුකොළ මුගුණ යන කතා නැහැනේ. පොල්වත්ත. ඒකට ආයේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් කියලා කියනවා. මේක සිංහලයන්ගේ රට. සිංහල බෞද්ධයන්ගේ රට. රටක උරුමකාරයෝ අයිතිකාරයෝ ඉන්නවා. ඒක නිසා වහාම තේරුම් ගන්න නිර්භීතව කියන්න බය නැතුව අපේ මහානායක හාමුදුරුවරු උගත් ගිහි පැවිදි අය පෙරට එන්න කතා කරන්නේ. ශ්‍රී ලංකා කියලා රටක් නැහැ. ඒවා පස්සේ අටවගත්තු නම් සිංහලේ හෙළය උගන්වන්න ලෝකෙටම කියන්න. මේ නිකම් මේ බොරුවට කොලේ වහලා ගහන්න එපා. බොරු කරන්න එපා. මේ ඒ ටිකයි මම මේ අද මේ අභයගිරි මහා ස්තූපය ළඟ මේ කීවේ මේ රණවිරුවන් වෙනුවෙන් මේ උත්තමාචාර්යය මම 16 වෙනි වරට මම මේ සකස් කරලා තියෙනවා. කට්ටියටම දෙනවා උගන්වනවා මේ රටේ නියම නම සිංහලයේ කියලා. ඒ වගේම මේ විජයග්‍රහණය මේ රජ දවසෙන් පස්සේ මේ වීරෝදාර හමුදාව අපි මොන තරම් පරිත්‍යාගයක් කරලා මේ රට බේරගත්තද? තත්ත්වවාදී
ඒ බේරගත්තු රට තමයි දැන් මේ බිල්ලට දෙන්න හදන්නේ. ඒක නිසා වහාම ක්‍රියාත්මක වෙන්න මේ රට ගැන නිවැරදිව උගන්වන්න ඉගෙන ගන්න ජාතික හැඟීම ඇති වෙන විදිහට